බණ්ඩා කාඩ් එක. මොකද නම ඔල්මන් මේ ඉන්නේ බණ්ඩා. මගේ සෙක්‍රටරි. මෙයා තමයි කුක්කා වගේ මගේ හැමදේම කරන්නේ. ඔයත් දැන් අපිත් එක්ක මෙතන හිර වෙලා ඉන්නේ. අභිරහස් දූපතේ තව දවසක්. මේ කැලේ හැම දෙයක්ම යාන්ත්‍රිකයි. ගහකොළ, පළතු, කැලේ කාපු සරාටත් වඩා කැලේ සංචාරයට පුරු වෙලා ඉන්න අපේ ගවේෂකයන්ට කැලේ වෙනස්කම් හොඳට දැනෙනවා වගේ. Nham 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 nham. ඔන්න මං හොයාගත්ත ඇත්තට මේ කැලේ ඇතුළේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ කැලේ ඇතුළේ ඇත්තටම ස්වාභාවික සතුන් කිසි එකෙක් නැහැ. ඉන්නේ ඔක්කොම බොරු දෙවුන්. හොඳට බලන්න මේ දිහා. ඔලුතුනේ සිංහයෝ, යකඩ කකුලුවෝ. කවුරු හරි කෙනෙක් මේ සොලොමන්ගේ කැලේ ඇතුළේ ඉඳගෙන යකඩ සත්තු හදනවා. හදලා කවුරු හරි පාලනය කරනවා. සූත්‍ර සිංහලෙන්ම කියනවා නම් මේක රොබෝ වරුන්ගෙන් පිරිච්ච গুপ্ত දූපතක්. තේරුණාද? මේක හරිම භයානකයි. කවුද රොබෝලා කන්ට්‍රෝල් කරන්නේ? එයා ෂූට් නේ. එයාගේ තේ ෂෝකක් නෑ අනේ. එයා හරි නපුරෙක්. මේ අතුරෙන් තමයි අරින්ඩ පුළුවන් කන්ට්‍රෝල් රූම් එක. ඒක නිසා තමයි රොබෝල අපේ පිටිපස්සෙන් පන්නන්නේ. ඉතින් මම මේක කොහොමරි හංග ගන්න ඕනේ. අපි දැන් යමු. සරා කොහෙද? ඇත්තටම කිව්වොත් මං ගහට නගින්න හැදුවේ දවස් ගානකින් කාලා නැති නිසා කන්න මොන හරි කඩා ගන්න. සරා අනේ ඇත්තටම මොකද්ද ඔයාගේ පෞරුෂත්වයට වෙලා තියෙන්නේ? ඕ ඔයා ඔය කිව්වට මට නම් බෑ මැරෙන්න. මේ පිස්සු යකඩ යක්කු පිරිච්ච গুপ্ত කැලේ. සරා මේ කැලේ රොබෝලගේ නම් මනම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් අපේ කැලේ මීට වඩා භයානකයි. ඔයා අපේ කැලේ තිබුණු ඕන ප්‍රශ්නයකට හොඳට මුහුණ දුන්නානේ. රයිට්? නැද්ද? ඔයා නියම කැලේ කොල්ලෙක්නේ. වහිනවා. අපි දැන් යන්න ඕනේ. ඔය කිව්ව තැන මේ ළඟම කොහේ හරි තියෙන්න ඕනේ. මේකද ඔයගොල්ලෝ හොයාගත්ත මේ කැලෑවේ සිටියම? හරිම සරලයි. ඒත් මේකෙන් ඇතුළට යන හැටි තමයි හොයාගන්න බැරි. මං හිතන්නේ මං ඒ තැන දුටුවා. ලෑනම් ගියක් හදන්න දෙන්නේ ඔයා. අරෝ බඩේ. කවුද? ඔතන කවුද? ඔයාද? බොරුට මාව බය කරන්න නැතුව ඉන්නවද? උර්මිලා 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 කොහිද අතුරු දාන්ගුනේ උර්මිලා? ඒයි අලි බබා මගේ බලු පෙට්ටිය ඔයා ආවා. මොකා? බාල්ලේ? මං ඔයාට එක පස්සේ කියන්නම්. අලි බබා කියනවා උර්මිලා ගියා අර පැත්තටලු. අපි යාව බේරගමු. එන්න අලි බබා යමු. මාව අතාරිනවා. සොලමන් ඔහේ තමයි මේ හැම දෙයකටම මුල. ඇත්තටම කියනනම් මම තිර වෙලා ඉන්නවා වගේ. බණ්ඩා අලි බබා කියන්නේ අපේ උර්මිලා ඉන්නේ මේක ඇතුලේ කියලා. කවුද ඇතුලේ?
කවුද ඇතුලේ? කවුද ඇතුලේ? මේක අරිනවද? උර්මිලා ඔය ඇතුලේද? මං හිතන්නේ අපි එතන හොයාගත්තා. ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. මේක ඇතුළේද සිද්ධ වෙන හැම අනතුරකින්ම මං ඔයගොල්ලන්ව බේරගන්නවා. ඇත්තට අපි ඉන්ෂුරන්ස් එකක්වත් දාගෙන නෙමෙයි ආවේ. ඉන්ෂුරන්ස් මෙන්න මෙහෙනවා. හරි. මට එපා වෙලා හිටියේ ඔහි කියන තැන්වලට යන එකයි කියන දේවල් කරන එකයි. ගොම්පාත් ඔහෙට මතකද හැමතැනකදීම මාව බෑගුව හැටි. දවසක මේ කැලාව මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙයි. එදාට මම හිතාගෙන හිටියේ ඔයාගෙන මේ කැලේ භාගයකට දානවා කියලා. අනේ බණ්ඩ මාව නිදහස් කරනවාකෝ. ඔය ඉතින් හිටියේ මම මෙලෝ මොලයක් නැති මෝඩෙක් කියලා නේද? ඒත් මේ බණ්ඩා දාක්ෂේ මේ තියෙන්නේ මම කරපු පර්යේෂණවල ප්‍රතිඵල. ජිරාෆ්ගේ ඇඟට කොටියාගේ ඔළුව, වඳුරගේ ඔළුවට ස්වීප්‍රගේ ඇඟ, ස්වීප්‍රගේ කකුල් මකුලට දැම්මා. කැලේ අපා දෙපා සිව්පා සතුන් ඔක්කොම දැන් රොබෝලා. මම මුළු ලෝකෙටම කරන්නේ මේකයි. ඔහෙව අපේ සරා ඉතුරු කරන එකක් නෑ. මං ඒ කතාවට හුඟක් බය වුණා. ඒක නම් ෂෝක් විහිළුව. අපිට යන්න දෙනවාකෝ බණ්ඩා. මෝඩයා. මේ කරාබ ඔයාගේද? බලන්න මේක මගේ නෙවෙයි. මේක ඉමිටේෂන් එකක් වගේ. ඒ කියන්නේ උර්මිලා ඉන්නවා. ඒ යකඩ කටවල් කොහෙද අපිව නවත්තන්නේ? හැමෝම ලෑස්ති වෙන්න. මං ඔයත් එක්ක එනවා. ඔන්න යන්න. එන්නද? ඔයාට පුළුවන්. ඔයා කීපාරක් මේ වගේ අභියෝගවල මුහුණ දුන්නද? අයියෝ. ඒව දැන් අමතක කරලා දාමු. මේක මහා මාරාන්තික වැඩක්. මම මගේ ගැන හිතන්න ඕනේ මං රජෙක්. ඕගොල්ලන්ට කරන්න පුළුවන් නේ. පරිස්සමෙන් ගිහින් එන්න. ඔහේ හිතන්නේ යාළුවෝ ඔහෙලව බේරගනී කියලාද? මගේ තාක්ෂණෙත් එක්ක කිසිම ජගතෙකුට හැප්පෙන්න බෑ. යම් යම් මේ කොමඩු මාර රහයිනේ. ඕකේ. ඒත් ඔහෙලා හිතන්න එපා බෝම්බ වලින් බේරුණාට මේක ලේසි වැඩක් කියලා. මං ගිනි වතුර හැලියේ සේරවලම තම්බනවා. ඔන්න බලාගන්න. මොකක්ද උනේ? බලවනවා මේක. අලිබබාට කොහෙන්ද දන්නේ හම්බුනේ මේ සීට් බෙල්ට්? විකාර තේරෙන්නේ නැද්ද? මෙයා අලිබබා නෙමෙයි. මෙයා ඇවිල්ලා රොබෝ කෙනෙක්. බලු අලියෙක්. මට කඳු නගිනකොට ඔළුව එකක් වුවයි. ඔයාට ඉස්සරහ බලාගෙන යන්න බයයි නම් පිටිපස්සේ හැරෙන්න. ඔන්න බලාගෙන වැටෙයි. ඔන්න එකට. Woohoo!
ඔයාට කියන්න මම නම් කවදාවත් හිතුවේ නෑ මගේ කැලේ මම්ම හිර වෙයි කියලා දරුවෝ. අනුන්ව තම්බ ඉඳලා අද දෙන්න හොඳට තැම්බෙන්නයි හදන්නේ. යාළුවනේ එහෙනම් අපි දැන් ලාවා නාමුනේ විනෝද වෙන්නේ. කොහොමද වැඩේ? තේරම ප්‍රශ්න ඉවරයි. කොහොමද ඉවරයි කියලා ඔයා කියන්නේ? අපි ගමනාන්තයටම ඇවිල්ලා. අන්න අතනින් පාර ඉවරයි. බය වෙන්න එපා. සරා මෙතනට ඒවි. අයියෝ! නල්ලගන්න. බය වෙන්න එපා අලි බබා. මං ඔයාව නැට්ටෙන් අල්ලන් ඉන්නේ. සරා ඕක ඇත්තාලියෙන් නෙවෙයි. ඔව් ඔයා හරි අතාරින්න ඇති. මගේ පස්සේ